මේක අඟහරුවාදයි සිකුරාදයි බත් කන්න තහනම් කරා. ඒකනේ මේ ඒකනේ සෑම මොකද ලංකාවේ යාවනේ හාල් පෝලිං තෙල් පෝලිං වගේ හාල් පෝලිං සීනි පෝලිං බත් මේ යාමට ඩාක්ටර් එකම යා සපස්වත් වක්සෙන් ඉල්ලලා හිටියේ. යාමට ඇවිල්ලා කිව්වා මේ මම කුණ්ඩින්දාන් සිල්ලගෙන් ලේවිල්ල කරන් ආවා. ඔයාව නිදාසකට ගන්න ඔයා එන්නේ අයයි යන්න කියලා. මං කිව්වා මට යන්න බෑ තව ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්නවනේ මට ඒගොල්ලෝ දාලා එන්න බෑ ඉන්න ගන්නවනේ ඔක්කොම කට්ටියට මං එන්නම් කියලා. කියලා මං ගියේ නෑ. ඒ පාර එයා ඒ ජේලර්ලටත් කිව්වා බලන්න මේ මා පිස්සු ළමෙක් එන්නේ කැදේ තෙන්නේ නෑ කියලා. තෙන්නේ නෑ කියලා. ඒ අධ්‍යාපන කන්දර කරන්නේ කඩුවත මිල්ටන් කියලා සහෝදරයෙක්. ඒ කඩුවත මිල්ටන් තමයි අර ජනතා විමුක්තිය පටන් ගන්නකොට ආපු 7000 ගේ එක්කෙනෙක්. අම්පාර්ජි විජේසාදර වත්තන්න වැඩ කඩේ. දෙවෙනි වතාවට. ඔව් ඒක මම දන්නේ මම ඔස්මන්ලා ගෙදර ගියා. ඔස්මන්ලා ගෙදර ගියාම මට ඔස්මන් ගියා මම ලොකු බාප් චාප වල්ලලා ඕක වහාම කියලා කියන්නකෝ ටීටී සිල්ලට. ටීටී සිල්ල කියන පක්ෂය එතකොට ඉයලි හිටමු කණ්ඩායම වල එක්කෙනෙක්. එයා වැඩ කරේ එතකොට මේ ලේක් කෝස් එකේ ලයිඩෝ අන්සි වැඩ කරේ පක්ෂය ක්‍රියාකාරී ඉහළ සමාජිකයෙක්. දැන් අපිට අර එයා පැත්තට යන්න සහනක්. ඒ කියන්නේ ඒ පැත්තට කියන්නේ පොල්ලත්ත කියලා. පොල්ලත්ත එක සම්බන්ධ කන්ටියක් 10ක්. සාරල් තම මේ පැත්ත බලන්න ස්ථාන. අපි ඔය එළියට දැම්මම අපිට මේ පැත්ත පේනවා විතරයි. අයිබෝවන් අදත් ඉතින් ඔබ සියලු දෙනාම ඉතාම ආදරෙන් පිළිගන්නවා තේම්ස් ගඟ ළඟ හිඳමින් මතක වැඩසටහන. ඉතින් ඔබ දන්නවා අපි මතක වැඩසටහන් තුලින් ඔබට අරගෙන ඉන්නේ අපේ සමාජයේ විවිධ අංශවල විවිධ අවස්ථාවල විවිධ තැන් නියෝජනය කරපු අපේම ජනතාවගේ බොහෝ ඔබ නොදන්නා කාරණා. ඉතින් ලෝකේ මොන තැනක ඔබ හිටියත් ඔබටත් පුළුවන් අපිත් එක්ක ඔබේ අත්දැකීම් බෙදා ගන්න. ඉතින් ඔබට පුළුවන් අපිව සම්බන්ධ කරගන්නේ සඳහා ඒත් එක්කම ඉතින් අද අපේ වැඩසටහනට නැවතත් සම්බන්ධ වෙන්නේ අපි ඔබට පෙර වැඩසටහනේදී පොරොන්දු වූ පරිදි ඔබත් එක්ක දැනුම සහ ඒ අත්දැකීම් බෙදා ගන්නට මන්ත්‍රී පුංචි හේවා මහතාව ඊටම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝවන් පුංචි හේවා මන්ත්‍රී පුංචි හේවා මහතා අපි අර ගිය වැඩසටහනේදී සාකච්ඡා කළා ඔබ කොහොමද මේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වුණේ? ඒ වගේම ඔබ සඳහන් කළා ඔබ මේ ව්‍යාපාරය ගැන දන්නකොට ඔබ රෝහණ විජේවීර මහතාව දැකලා තිබුණෙත් නැහැ. එහෙම නමක් අහලා තිබුණෙත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කියලා සංවිධානයක් ඒ වෙනකොට බිහි වෙලා තිබුණෙත් නැහැ. ඊට පස්සේ කාලයක් යනකොට තමයි මේ සියලු දේවල් ටිකෙන් ටික හැබැයි ඊටම වේගයෙන් ශීඝ්‍රයෙන් වෙනසකට භාජනය වෙන්නේ. අනික් පැත්තෙන් මේ ව්‍යාපාරයක් විදිහට මේක පුළුල්ව පැතිරෙන්නේ කියලා අපි පසුගිය වැඩසටහනේ සාකච්ඡා කළා. අර 1970 අගෝස්තු මාසයේ 10 වෙනිදා හයිඩ් පාක් පිටියේ තිබිච්ච මහා ජන රැලියත් ඒ වගේම ඊට පසුව ඔබට අර මේ ඔබේ අධ්‍යාපන කඳවුරට සහභාගී වෙන්න ලැබෙන ඔබ බලාපොරොත්තුෙන් හිටිය ඒ කටයුත්තත් ඊට පස්සේ මොකද වෙන්නේ කියන එකත් අපි සාකච්ඡා කළා. ඊටාම දල වශයෙන් ඔබ කිව්වා සීදුවේ ගෙදරකදී 15 දෙනෙක් විතර එකතු වෙලා ඔබලා අධ්‍යාපන වැඩසටහනට සහභාගී වෙලා ටිකක් මහන්සි යන්න රෙස්ට් එකේ ඉන්නකොට පොලිසියෙන් ඇවිල්ලා ඔබලාව අරගෙන ගියා කියලා. අපි මේ මතකය ආපහු අවදි කරගෙන ඉස්සරහට යමු. මතක් කරන්නකෝ එදා මොකද උනේ කියලා. එදා අපි මතකයි අපි පොලිසියට ගෙනලා මට පොලිසියෙන් අරන් ගියා හතුරෙන් තට්ටුවට. හතුරෙන් තට්ටුවට අරන් ගෙනලා දාරේ අපි ප්‍රශ්න කළා. ඉතින් අපි අපෙන් ගියා මොකද්ද මේ අපි කොහොමද එතනට ආවේ කියලා. ඉතින් අපි ඔක්කොම කට්ටිය කතා කරගත්තා. හැබැයි අපි කිව්වා මේවයි අපිට අපි එදා රැස්වීමට ගියා. අපිට මේ එක්කෙනෙක් හම්බුණා එක එක නම් කියලා තියෙනවා. මේ වගේ පුද්ගලෙක් හම්බෙලා අපිට ආවල් තන්ට එන්නේ කිව්වා ප්‍රතිපත්ති කියා දෙන්න ඒකින්ද අපි ආවේ කියලා. අපි කිව්වේ නැහැ කවුද කින්දමන්ද ඔබත් කිව්වේ නැහැ. අපිට මේව අපිට දාන දෙන්න පුද්ගලෙක් කියපින්ද අපි ආවේ කියන මේ ප්‍රතිපත්ති දැනගන්න. ඒකට අපිට හොඳට බැනුම්ගේ වැහුවා ඉතින්. දුද්දසින්ගනේ. ප්‍රතිපත්ති යන්න ගිහිල්ලා. පහරක් දුන්නාද? බැනලා පහර දුන්නාද?
නෑ එදා පහර දුන්නේ නෑ බය කරා. බය කරා. ඔව් ඇත්ත කිව්වේ නැත්තම් මේවයි අර දොඩම්බි මුදලාලිගෙත් මේ ජනෙලෙන් තමයි උඹවරණෙත් මේ ජනෙලෙන් තමයි කිව්වා. ඒ වගේ දේවල් නම් ප්‍රකාශ කරා. මොකද එතකොට දොඩම්බි මුදලාලි කෙනෙක් ඝාතනලා තිබුණා 4ට නේ පල්ලයට දාලා. ඔය රටාත්‍රි ඉලක් මොකද හමුදා කුමාරයෙක් වෙලා හරි ඒකෙන් ඒක ප්‍රශ්නයක් තිබුණේ ඒ දවස්වල. එතකොට දොඩම්බි මුදලාලි කෙනෙක්ලා පොඩ්ඩක් ප්‍රසිද්ධයි ඒකට. ඒ පරිදි කිව්වේ මුදලාලිගේ මේකට බෝදාන්නේ තෝකෙන් තමයි. ඒතරයි කිව්වේ නෝකෙත් කිව්වේ නෑ. මම ඉතින් සද්දනෝ හිටියා මුකුත් නොකිය. ඒ පරිදි කමරස අපුව මේ මීගමුව ගිහිල්ලා රිමාන්ඩ් කරේ. රිමාන්ඩ් කළා ඔබ ඉන්නකොට විසිටිං වලට ආවා. මට ඔබ එක දවසක් කරේ විශේෂ විසිට් එකක් ආවා. පස්සේ මට ජේලර් කෙනෙක් මේවල තමයි කිව්වේ මට විසිට් එකක් ආදිනවා වහම වෙන්නේ කියලා කාර්යාලයට. මම කාර්යාලයට ගියාම පස්සේ මම අන්තරට එක්කෙනෙක් කළේ එතකොට එතකොට මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්තල ඉන්න එක්කෙනෙක් මේ අලුත් ආණ්ඩුවේ. ඒ මගේ යාත්‍රිවරියක්. එයා මට යාත්‍රිවරයෙක් එයා සපස්වත් වක්සෙන් ඉල්ලලා හිටියේ. එයා මට ඇවිල්ලා කිව්වා මේ මම කුණ්ඩින්දාන්ත සිල්ලගෙන් ලේවිල්ලක් අරන් ආවා. ඔයාව නිදාස් කරගන්න ඔයා එන්නේ අයයි යන්න කියලා. මං කිව්වා මට යන්න බෑ. තව ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්නවනේ මට ඒගොල්ලෝ දාලා ඉන්න බෑ. ඉන්න ගන්නවන ඔක්කොම කට්ටියට මං එන්නම් කියලා. කියලා මං ගියේ නෑ. ඒ පාර එයා ඒ ජේලර්ලටත් බලන්න මේ මා පිස්සු ළමෙක් එන්නේ කැදේ තෙන්නේ නෑ කියලා. තෙන්නේ නෑ කියලා. දැන් ගෙවල් වලින් ලැබිච්ච ප්‍රතිචාරය කොහොමද? ගෙවල් වලට මෙතුවාද කොහොම හරි මේකෙන් මම තමයි අම්මලා උනත් දැනගත්තේ මේකේ ඉන්නවක් හරි ඉන්නයි කියලා. අම්මත් ඉසිට අම්මත් එලා බල්ලා ගියා මොකද කියේ නෑ. පස්සේ තමයි මම මේ ගැන මේකෙන් මාව ප්‍රසිද්ධ වුණේ. නැත්තම් මේ දැන් ඔය ආව මන්ත්‍රීවරිය වුණත් මම ගැන දැනගෙන හිටියේ නෑ එතකොට. පත්තරේ දා හෙඩින්න එක මේක. ඒ කියන්නේ නිදහස් වෙලා යන්න බෑ නිදහස් වෙලා යන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරපු එක පත්තරේ මුල් පිටුවේ ගියා. එහෙමද? ඔව් මේවයි දැන්. නිදහස් වෙන්නේ 14ක් ඉඳලා. අර ආවිල්ලා මාව නිදහස් කරගන්න ආව වේලපෑයි. අර කොලිනාන්සිල්ලගේ බලපත්‍රයක් උඩ මං මේ මෙන්න ඒ මෙයන්ට මං කැමති උන්නේ නැහැ. ඔව්. ගන්නවා මේ කණ්ඩායම ගන්න කියලා. ඊට පස්සේ මම ඇතුළට ආවා. යා ගියා. ඔව්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඉඳලා අපි කොහොමද අපුව නිදහස් වෙන්නේ පාර හිතුවන්නේ නැහනේ. ඔව් නිදහස් වෙලා තමයි ඇවිල්ලා මම අර වගේ පරණ වගේ පක්ෂ වැඩ කරා. එතකොට ඔය ඇතුලේ ඉන්නකොට කිසිම කෙනෙකුගේ කටින් පිට වුණේ නැද්ද? මොකටද මේ සංවිධානය වෙන්නේ? මොනවද මේ කරන්න කියන එක කවුරුවත් කිව්වේ නැහැ. ඇතුලේ කට්ටිය ඇතුලේ ඉන්න හිතක ඔව් දැන් හිතකේ නේවාසකේ වැව්වා. එතන කොහොමද රාවේ ගියා මේවයි. චේකුර කට්ටිය කම්බෙන්ස චේකුරක පොඩ්ඩක් බයයි. දැන් අපිට ගියාම අපිට පොඩ්ඩක් සල්ලිකිල්ල වැඩි. අර බයට සල්ලිකිල්ල වැඩි. ඔව්. චේකුර කාර්ය අවුගල කියලා ගියාම ඉන්සෙන්ටිව් තිබුණා තැනක්. ඒකට ගාඩ් ලවුණත් අපිට එකපාරටම මේ අර දරුණු විදිහට කතා කරේ නෑ. ඒගොල්ලෝට අර සාමාන්‍ය තමයි අපිට මේ කරේ නැත්තම් ඒගොල්ලෝ හොද්ද කට්ටිය නෙවෙයි. ඔව්. එදා හැටියට නම් අපිට මොකද ප්‍රශ්න නෑ අපිට. අපිට වෙනම හෝල් එකක් දීලා අපි ඔක්කොම පිටියේ එක හෝල් එකේ වුණා. ඔක්කොම බිම බුද්ධියට රෙට්ටු දීලා තිබුණා. අර බුද්ධියට දෙනවනේ ඒගොල්ලෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් නිදහස් වෙලා ආවිල්ලා ආපහු ගෙදර ඇවිල්ලා ආයෙ වැඩ පටන් ගන්නවා. ඔව් නිදහස් වෙලා ඊට පස්සේ ඇවිල්ලා දැන් ආපහු ඊට පස්සේ ඒ මාසේ ජූලි නිදහස් වෙන පස්සේ සැප්තැම්බර් මාසෙ තිබුණා මීගම්ගේ රැස් වගේ ඒකටත් මං ගියා බලන්න. ඒකම බලන්න දෙන්න. මීගම්ගේ රැස් ඉවත් ජනතා උත්සවනේ තුන්වෙනි හතරවෙනි හරි බැයිරලිය. බැයිරලියනේ මේ ප්‍රචාර කරන්නේ. මීගම්ගේ. ඔව් ඒක තිබුණාට ඉරගෙදර කිට්ටුව තමයි. ඒකම බලන්න ගියා. ඊට පස්සේ කොහොම හරි තමයි ආ පක්ෂේ පොඩි වැඩ ඒක පක්ෂේ පෝස්ටර් ගහනවා ලීෆ්ලට් බෙදේවා ඔය ඉන්නකොට තමයි මේ පක්කමේ කැමරම් UMP තිබුණු මර්ධනය මේකෙත් තියෙනවා කියලා ඔප්පුණා මට. දැන් UMP තිබුණු දරුණුකම මේකෙත් තියෙනවා ඔප්පුනේ එදා පොලිසිය 4ට අවුච්ච වෙලාදී ඒගොල්ලෝ කතා කරපු දේවල් වලින් මොකද මේක අර වගේ එකක් තමයි කියලා මට තේරුණා. ඒ කියන්නේ මේ අනුස්පක්ෂයනේ UMP තමයි කියන්නේ.
ඒ කියන්නේ පාට විතරයි වෙනස් වෙලා තියෙන්නේ පුද්ගලයෝ සහ මතවාද එකමයි කියන එකද ඔය කියන්නේ. මේගොල්ලොත් අරගොල්ලෝ වගේම තමයි ඒගොල්ලෝට තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝගේ හැසිරීම ගත්තාම අර දරුණුයි. හර්ජි මරයම දුකුරාට ඒගොල්ලෝගේ හැසිරීම ගත්තාම මට තේරෙනවා මේගොල්ලෝ තර වගේම තමයි කියලා. ඔව්. ඒගොල්ලන් කිසිම සාහනයක් හම්බුන්නේ අපිට. අයපතට අර ඊට පස්සේ අර මේ බඩ විචාර වැඩි. පත්වලින් ගහනවා, ඇත්තම අතරින් ගහනවා, ගුවන් විදුලියෙන් ගහනවා. ඔය කියන්නේ තඩි කරම අපිට විරුද්ධ තමයි ඒගොල්ලන්ගේ ප්‍රචාර කටයුතු ආරම්භ වුණේ. ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ කටවචනේ සහ පෝස්ට් විතරයි සහ ප්‍රචාරක රැලි. හැබැයි ආණ්ඩුවට තියෙනවා පත්තර ටික තියෙනවා, ගුවන් විදුලිය තියෙනවා. ඒ දවස්වල රූපවාහිනිය තිබුණේ නැහැ අපි හිතන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් ඒ තියෙන මාධ්‍ය වලින් ඒගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණ නිර්දය ලෙස විවේචනය කරන පහර ගන්නවා. පුළුවන් තරම් මට ගහන්නේ තමයි කියලා මට මතකයි. ඒගොල්ලන්ගේ ජනදින කියලා මතක නැත්නම් ලංකා සමාජ පක්ෂය. ඒ කාලේ අත්තපත්තරේ තියලා කම්යුනිස්ට් පක්ෂය. අත්තපත්තරේ ලංකා සමාජ පක්ෂය. දැන් අත්තපත්තරේ හෙඩ්ලයින් එක යනවා විජේවීර නීතිපාලක ජීප් එකේ කියලා. ඒ මොකක්ද ඒකේ ඒගොල්ලෝ අදහස් කරන්නේ? නීතිපාලක කියන්නේ එදා කෝට්ටේ හිටපු මේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක. ඒක ජිආර්ලගේ ඩඩ්ලිලාගේ ප්‍රධානම කෙනෙක් තමයි නීතිපාල. දැන් නීතිපාල ප්‍රසිද්ධයි හරියට මේ UMP. ඒතකොට දැන් ඒක යනවා මේ හෙඩ්ලයින් එක විජේවීර නීතිපාලක ජීප් එකේ කියලා. ඊට පස්සේ තව ජනදිනක යනවා ජනදින පත්‍රයක් ගහනවා මුරාත් තරුණම් පිළිගන්න. CJA කෙනවා. කියලා දැන් මේ ජනදින පත්‍රයක් ගහනවා. හත්වතර මේව ගහනවා. ඒ කියන්නේ නිකන් බලපුවාම දැන් අද වෙනකොට සමාජ මාධ්‍ය මොබයිල් ෆෝන් ඉන්ටර්නෙට් ඔක්කොම තිබිලා මේ කරන ක්‍රියාදාමය ඔය කියන 1970 කාලේ ඒ තිබිච්ච ප්‍රමාණයෙන් මේ විදිහටම කරලා තියෙනවා එහෙමද? ඔබටත් ඇදී දරුණු ඒක දැන් මොබයිල් එකෙන් ගහන්න පුළුවන්නේ. ඒ කාලේ මිනිස්සු ඔක්කොම ඒව අහනවා. ඒගොල්ලෝ මොකද එයාලට විතරනේ මාධ්‍ය තිබුණේ. මොකද ඒගොල්ලෝ ඒක තමයි ඒගොල්ලන්ගේ ඒගොල්ලෝකින් තමයි ඒගොල්ලෝ පිළිගන්නේ අපි කියන එක නෙවෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඒක කඩන්නත් ඒක කඩන්නගෙන ලේසි නෑ. ඒගොල්ලන්ගේ මතවාදය කඩන්නගෙන ලේසි නෑ. ඊට පස්සේ දැන් කොහොම හරි ඊගමේ රැස්වීම බලන්න ගියා කියලා. එතනින් පස්සේ මොකද? ඊගමේ රැස්වීම බලන්න ගියා. ඊගමේ රැස්වීම බලද්දී අපි වෙන්ද ඒක ඉතින් ඉවරනම් පස්සේ අපි ආවා. ඇවිල්ලා ඉතින් අපි වැඩ කටයුතු ආරම්භ කරා. ඒ උඩ තමයි අපි ඊට පස්සේ ඔය තාම පන්දිතර අපි පක්ෂ වැඩ කරනවා. පක්ෂ පන්ති කරනවා, පන්ති වලට සෙනග එකතු කරනවා. සෙනගනේ ඉතින් තාම එක්කලා දෙන්න තමයි අල්ලන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ අර අධ්‍යාපන කඳවුරු වලට ආපහු ගියේ නැද්ද? දැන් ඊට පස්සේ මම අධ්‍යාපන කඳවුර මට හම්බුණා හෝමගම. පන්ති පහයි අධ්‍යාපන කඳවුර. ඒ අධ්‍යාපන කඳවුර කරන්නේ කඩුවත මිල්ටන් කියලා සහෝදරයෙක්. ඒ කඩුවත මිල්ටන් තමයි අර ජනතා විමුක්තිය පටන් ගන්නකොට ආපු 7 දෙනාගෙන් එක්කෙනෙක්. කඩුවත මිල්ටන්. නමුත් එයාගේ ඉතිහාසයේ සඳහන් අඩුයි. නමුත් එයාලා අර 7 දෙනාගෙන් එක්කෙනෙක්. එක්කෙනෙක් දෙල්ගොඩ රාජා. එක්කෙනෙක් මෙයා. ඒ 7 දෙනාගෙන් දෙන්න තුන් දෙනා මම දැනගෙන හිටියා. එයාලා කඩුවත මිල්ටන්. මෙයා 1971 අපේ පස්සෙන්දා පොලිසියට මාර දෙන්න කියලා ඒගොල්ලෝ යා නැටි වෙනවා. වෙඩි කනවා යා. යා වෙඩි කනවා. යාගෙන් තමයි මම ඊට පස්සේ ඒ හෝමක පන්තිමා කරනවා එයාගෙන්. මේක දවස් 3ක අධ්‍යාපන කඳුරක්. උදේට නැගිටින්න ඕනේ ඊට පස්සේ ආපහු ඒම රාය 11 12 එකම තැන. ඒම තැන කනවා ආපහු ගිහිල්ලා එතනම බුදියනවා ආපහු අවුරුදු දෙතරම නැගිටිනවා. ඒක ඒ පොඩි කෑල්ල පොඩි ගේක. දාචනක් හිටියා අධ්‍යාපන මේ දාස් පන්තිමා අධ්‍යාපන කතර පන්ති පහේ එකක්. ඊට පස්සේ දැන් ඒ කියන්නේ ඔය ඒ දවස් තුන ඇතුළත නැවත අර පන්ති පහේ වමද කතා කරන්නේ නැත්නම් අලුතෙන් අර පන්ති පහ තමයි. නමුත් මේක දීර්ඝ වශයෙන් ඒගොල්ලෝ විස්තර කරනවා. බුදු තඩි කරම දාස් තුනක් නේ. එකම තැනනේ. එතකොට ඔය විශාල වශයෙන් මහා පරිමාණ මේ ලොකුවට මේ
පන්තිමක් යුතුයි ඒක. ඔව්. එතකොට කෑම බීම නවාතැන් ඒවට යන වියදම් කවුද ඒවා දැරුවේ? කැමතිම ඒගොල්ලෝ ලෑස්ති කළා. ඒගොල්ලෝ වෙනම කිමු දෙනෙක් හිටියා. ඒගොල්ලෝ උදේටයි අපි දවල්ට කෑමක් දෙනවා. උදේට බ්‍රාඩි අපේ රැයට උදාහරි හම්බෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් අර 18 කෑම තමයි ටොපල් උඩිය අපිට. ඒක මට මම කරුල්ල දාලා වට්ටක් කරවි ඔක්කොම දාලා කවලවේ ඒක රායය ඒක. ඔව් ඒක තමයි කෑවේ අපි දවල්ට. දැන් පන්ති පහත් කරලා ඉවර වෙලා ඒ කඳවුරටත් ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අර පුරුදුට මක්සේ වැඩ කරන පන්ටේ කට්ටි සම්බන්ධ කර ගන්න යනවා. සම්බන්ධ කරගන්න ඒක ලේසි නෑ සම්බන්ධ කරගන්නයි කියන්නේ. මොකද මේක හොරෙන් කරන්නත් තමයි. ඔව් ඒතකොට දැන් ඔය පක්ෂියේ දැන් ඒ ෆුල් ටයිමර්ස්ලා ඉන්නවනේ සම්පූර්ණ කාලේ එහෙම කෙනෙක් බවට පත් වෙනවද නැත්නම් පුළුවන් වෙලාවට ගිහිල්ලා සහයෝගය දෙනවද? එතකොට මම පූර්ණ කාලය වගේ තමයි හිටියේ. පූර්ණ කාලය. ඒතකොට රස්සා කරේ නෑ මම. මම රස්සා කරන්න පටන් ගත්තේ 1970 පස්සේ. ඔව්. එතකොට මම පූර්ණ කාලය වගේ මම වැඩ කරා එතකොට. පක්ෂ අඩුවලට යනවා. දැරියක් වගේ ඔය වරදාන වඩාතුමුල ඒ ඒරියා එකට වැඩියට සැරිසරියේ. මොකද ඒ හරින්ද මේ පක්ෂ විමුනේ. එතකොට අන්තිමට මොකද වෙන්නේ? කියන්නේ දැන් ඔය ඒ කඳවුරෙනුත් පස්සේ මොනවද විශේෂයෙන් තිබ්බේ ඇති වෙච්ච සිද්ධි 1971 වෙනතුරු? 71 වෙනතුරු විශේෂ සිද්ධියක් කියන්නේ විශේෂ සිද්ධියක් කියලා උන්නේ නමුත් මේ බර්ධනේ තිබුණා. ඒකදී සෑහෙන මේ වැඩ කිරීමේදී සෑහෙන අපහසුකම් තිබුණා. මොකද අපි සාමාන්‍ය සාකච්ඡා කරනකොට ඒ තැන් වලට ඒ සමහර ස්ථාන වලට යන්න බැරි තත්ත්වයක් තිබුණා. මොකද ඒ තැන් ලීක් කරලා තිබුණා. ඒ ගෙවල් වලට ආරංචි ගෙවල් වල පොඩි කටි ගිහිල්ලා ඒ ගෙවල් වලට පරිසර කඩාපැන තත්ත්වයක් තිබුණා. ඒක උඩ අපි උගක් කළාට කටි සම්බන්ධ කරේ පාරවල් වල. ඕ දැක්කම මොකද මේ කොකර ප්‍රසිද්ධස්ථාන එක තමයි කට්ටිය උඩ ගෑන්න ගේකට උඩ ගෑන්න ගියේ නෑ. මොකද ගෙවල් වලට යන්න බයයි. මොකද ගෙවල් වල අපි දන්නේ නැහැ කොයි වගේද කියන්නේ. ඔව් එතකොට දැන් ඔය ඔයගෙද ගියේ 71 කල්ප. එතකොට දැන් ඔය 70 1970 අවුරුදු ඉවර වෙලා 71 අප්‍රේල් වල තමයි ඔය තරුණ අරගලයේ පහර දීම සිද්ධ වෙන්නේ. ඒ වෙනකොට ඔබ සක්‍රියව ඒ පහර දීමට සම්බන්ධ වෙනවද? ඔබගේ දායකත්වය කොහොමද ඔය කියන පහර දීමත්? මේක වෙන්නේ මේ ඒ කියන්නේ කොහොම හරි පස්සෙන් ගහන විච්චක් වත් දැනගෙන හිටියේ නෑ. නමුත් කොහොම හරි අර වර්ධනේ අරේ ගන්න මේ ගන්න කියන හැරෙන්න ප්‍රහාරයක් ගැන අපේ කට්ටිය ගැන දැනින් දෙවට මුණ්ඩ. නමුත් ආරක්ෂා වෙන්න කියලා නම් කිව්වා. මේ වෙද වර්ධනේ වැඩි කොහෙලාරි අපවත් මේ වර්ධනයකට අහු වෙනවා. ඒකින්ද ඒක මොකටද වගාරින්න කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. මහරජාණන් ගැන කතා කරලා පොද පස්සේ ආරංචි වෙනවා එක දවසක් මම බොරැල්ලේ වඩාද උල්ලේ කියලා එනකොට බොරැල්ලේ හන්දියේ පොලිසියෙන් බස් යනවා. පොලිසියෙන් මයිතනේ 100කට අධික පොලිස් බටුව සංඛ්‍යාවක් අර ගල් තොප්පියම දාගෙන යකඩ තොප්පිය දාගෙන ඒගොල්ලෝ පාරේ දිගේ බස් යනවා. पर मट से ना वक्कर सिद्धूवा कला थी ना केला मैं दाने थी ना वो काम तक केला हम कद करे मम्मी एक बलाड में एदा मैं बाइसिकल की गई है आगे बाइसिकल याद को त्या बलाड की सिद्धि ये पर जब यहाँ पे आरांच ने भाव था मैं वेल्लोवाई पुलिस ने बाहर जब कला सिद्धि जो नहीं केला एक आप में दादा के नीचे था अभी दादा मम्मी दादा के नीचे है ये बाहर जब कला चाहिए तो बाहर चुनी एक बार जब मेरा काटू को लगा के ඇයිස්ලා ගියේ. ඒකෙන්ද මේ කොළඹ ප්‍රහාරයක් ගැන මේගොල්ලන්ගේ අදහසක් ගැන ඉදිරිපත් කරේ නෑ. මොකද කිව්වා ආරක්ෂා වල මුලතර ආරක්ෂාලා ඉන්න කියලා තමයි අපිට උපදෙස්. ඔව් එතකොට දැන් ඔය සමහර කතාවල කියවෙනවනේ ඔය පහර දීම සිද්ධ වෙනකොට රෝහණ විජේවීර සහෝදරයා හිටියේ නැහැ. ඔහු බන්ධනාගාරගත වෙලා හිටියේ යාපනයේ. ඕක මේම වට දැඩි වතක්ුනේ. ඕක මාර්තු මාසේ 13 වෙනිදා තමයි අම්පාරේ විජේවීර සහෝදරයා වත්තන්න වැඩ කඩේ. දෙවෙනි වතාවට. ඔව් ඒක මම දන්නේ මම ඔස්මන්ලා ගෙදර ගියා. ඔස්මන්ලා ගෙදර ගියාම මට ඔස්මන් ගියා මම ලොකු බාප් චාප වල්ලලා ඕක වහම කියලා කියන්නකෝ ටීටී සිල්ලට. ටීටී සිල්ල කියන වක්තිය එතකොට ඉයලි හිටමු කණ්ඩායම වල එක්කෙනෙක්. එයා වැඩ කරේ එතකොට මේ
ලේක් හවුස් එකේ ලයිනෝ වංශය වැඩ කරේ පක්ෂයක් ක්‍රියාකාරී ඉහළ සමාජිකයෙක්. ඔව්. එයා කිව්වා වහාම කියලා ටීඩීසීලට කියන්නේ කියලා. එයා ඉන්නේ ඩේරමුල්ලේ. මම ඩේරමුල්ලේ දාම කොමඩ් ස්ටේජ් වලට ගිහලා ඒගොල්ලන් ගෙදර ගියා. ගෙදර ගිහලා මම තට්ටු කරනකොට දොර ඇරියේ නෑ. මම ටිකලා තට්ටු කරනකොට දැන් ඒගොල්ලෝ කොහොමද ඇතුලේ ඉන්නවා කියලා මට හිතලා නමුත් ඒගොල්ලෝ දොර ඇරියේ නෑ. ටිකක් කළා තට්ටු කරනකොට දෙමින් දොර ඇරලා බැලුවා. පස්සේ මම මම කියලා හවලා කියලා මම කිව්වා. කිව්වම තමයි මාව ගත්ත ගේ ඇතුළට. අගන්න මම ගේ ඇතුළට ගියාම මම ඉඳලා මෙමය බෙද්ද විජය සාසනේ අහුවෙලා කියලා. හැබැයි මම කිව්වට යාට කිසිම අර එක්සයිට් එකක් උන්නේ යා. දැන් අපිට එකපාරටම ගැස්සිලා යනවානේ. එයා මේක දැනගෙන ඉඳලා තියෙනවා කියලා මට තේරුණා. ඒ කියන්නේ ඔස්මන්. ඔව් නෑ මේ ටීඩීසිල්ලා. මට ඔස්මන් තමයි ගිහලා කිව්වේ පරිදේ එකට ගිහලා කියන්න කියලා මම ඒක තමයි කෝච්චිය ගියේ එඩේල මුල්ලට. ඒ කියන්නේ රෝහණ විජේවීර සහෝදරයව අත්අඩංගුවට ගන්න බව ටීඩී සිල්වා දැනගෙන ඉඳලාද නැත්නම් ගත්ත බව දැනගෙන ඉඳලාද? නෑ ටීඩී සිල්වා මේක දැනගෙන හිටියා කියලා මට තේරුණා. එතකොට මගේ දසාපඩ අපිට ගියා මම එකපාරටම මේ කලබල වෙනවනේ අපි. එතන යාට එහෙම කලබලයක් යාගේ මුකුණෙන් තේරුන්නේ නැහැ. තේරුන්නේ නැහැ. මොකක්ද ඒකට හේතුව වෙන්නේ නැත්තේ? මොකක්ද ඒකට හේතුව වෙන්නේ නැත්තේ? යා කියනවා මේ යා මට කිව්වා මේ පෙබරවාරි 28 රැස්සියකට සැර වැඩි කියලා. මොකද අපි පෙබරවාරි 28 හයිට් පාර්කේ රැස්සියක් තියෙනවනේ. ඔව්. 71 පෙබරවාරි. එතකොට යා කියනවා පෙබරවාරි 28 තිබ්බේ. යා කියනවා මේ රැස්සියම කතා කරලා සැර වැඩි කියලා. ඒක තමයි කිව්වේ. නමුත් එයා පොඩ්ඩක් ඒ කියන්නේ යාට මේ එයා වචන යාට එක මේ තත්ගේ වගේ තත්ත්වයක් තිබුණේ යාගේ. ඒක නෝට සත්‍යකීසට කොට. ඔව්. ඒක මට ඒ උණ්ඩත් කියලා. හැබැයි මම එනකොට ඔබ දැක්කා ඒ ඉන්දෝ ලොකු අතල හිටියා කොබා නායක හිටියා. නායක තව එක්කෙනෙක් අපිට ඒක නම්බර් නැහැ. අපි මේ දෙන්නා මම අතර ගත්තා. කොබා නායකයා ලොකු අතලේ මම අතර ගත්තා. ඔය ගඩියත්ලා මම දන්නවා. මම මෙයයිලා ලොකු අතල. ඔව් ඊට පස්සේ මොකද වෙන්නේ? පස්සේ ආරංචි පස්සේ ලොකු අතලේ කොබා නායකයා විතරක් ඉන්නම දැන් මම ඒ ගැන ඇහලා ඔස්මන්ට කියනවා. මම මේක කිව්වොත් ටීඩීසී ලෙකට ගණන් ගත්තේ නැහැ. අපි අර දෙන්නත් ගියත් හිටියයි කියලා. ඉතින් මට ඒ වෙලාවෙම දුන්නේ මොකක් කර කියලා. පස්සේ තමයි තේරෙන්නේ මේ මොකක් කර කුමාරට්ටයක් කොලා තිබ්බයි කියලා. ඒ කියන්නේ මොන වගේ කුමාරට්ටද? මතනේ මේ පක්ෂට විරුද්ධ කුමාරට්ටයක් තමයි මට තීරුම් ගියේ මට. ඒ කියන්නේ මේ ටීඩී 70 අපේ පස්සෙන්දා රෝණ සාධ්‍යයේ තීන්දුවක් දෙවි එක. ඒ පහර දීම ගන්න රෝණ සාධනයේ තීන්දුවක් දෙවි. ඒක කවුරු හරි කරුණයක් ගන්න මට සැකයි මේගොල්ලන්. දැන් එතකොට ඔය 71 පහර දීම සිද්ධ වෙන්නේ රෝහණ විජේවීර සහෝදරයා බන්ධනාගාරගත කරලා යාපනයේ බන්ධනාගාරයක ඉන්නකොට පක්ෂයේ කියන්නේ ප්‍රධාන නායකයන් මොන වුණත් ඒ වෙනකොට හැබැයි වෙන කාගේ හරි වමනාවට හදිස්සියේ ප්‍රහාරයක්ද මේ දියත් වෙන්නේ. ඔව් මම හිතන්නේ ඒගොල්ලෝ මේක එයාව එහෙම හවු කළ ඉඳලා මේගොල්ලෝ පක්ෂ බලය ගන්න ගියාද කියන සැකයක් මට තියෙනවා හැබැයි. ඒගොල්ලෝ තීරණ ගන්න මේ පක්ෂ තීරණ ඒගොල්ලෝ ගත්තේ. විජේ සහෝදරනි. ඔව් එතකොට ඒ කියන්නේ මේ දැන් පහර දෙන්න නම් අනිවාර්යයෙන්ම අවි ආයුධ පිළිබඳ පුහුණුවක් තියෙන්න ඕනිනේ. ඒගොල්ලෝ කිසි පුහුණුවක් තිබිලා නැහැ. ඒගොල්ලෝ ආණ්ඩුවම කියලා තියෙනවා මේගොල්ලන්ට කවුද ඒ කාලේ හිටපු ආරක්ෂක පද්ධතියට කවුද කියලා තියෙනවා මේගොල්ලන්ට හරියට ආයුධ පුහුණුවක් තිබ්බනම් එදා මේගොල්ලෝ අපි දින්නයි කියලා. ඒකනේ හමුදාවක් තිබ්බ මේගොල්ලන්ගේ තිබුණාට හැංගීම දල්රියත් එක්ක මේගොල්ලන්ට මේ හමුදාව පුහුණුවක් මේ ආයුධ පුහුණුවක් තිබුණා නැහැ පොඩ්ඩක්වත්. ඔව් එතකොට කොහොමද මේගොල්ලෝ ආයුධ සපය ගත්තේ එහෙමනම්? ආයුධ පත්‍රය ඔය අර තීනේ තුවක්කු තියෙන පතුරක් තුවක්කු කොටන තුවක්කු සමහරු අරන් ගිහලා තිනා මේ මට මතකයි මට ආරංචි වුණා ස්ප්‍රේ ගන් තියෙන්නේ. ස්ප්‍රේ ගන්න කරන්නේ පොලිසිය බය වෙලා. ස්ප්‍රේ ගන්නේ පොලිසිය දෙන්නේ. ඒවත් අරන් ගිහලා මේගොල්ලෝ බෙන්දලා තිනවා. ඒගොල්ලෝ බය වෙලා තිනවා ඉතින්.
ඒවා සමහර යටත් වෙලා තියෙනවා පොලිටි. දැන් සමස්තයක් වශයෙන් ගත්තොත් 71ේදී ලංකාවේ පොලිස් ස්ථානවලට පහර දීම සහ ඒ ඇතුලේ පක්ෂයට වෙන හානිය හෝ ඒ පිළිබඳව සමස්තයක් විදියට മന്ത്രി කොහොමද දකින්නේ? මේක ඒ කියන්නේ ඒ වෙලාවේ මේ මම හිතන විදිහට ඒක ඒ වෙලාවේ 71 එක මේ අරගලයේ ඒ කියන්නේ අරගලයේ දැන් ඒකට ප්‍රශ්නයක් තියෙන්නේ රජයේ වර්ධනයක් පැත්තෙන් වැඩි. හමුදා පොලිසිය පැත්තේ වර්ධනය වැඩි. දැන් මෙතන දැන් මේගොල්ලන්ට දැන් හැමදාම ඒ කියන්නේ මේක වැඩි වෙන්න ඒ පක්ෂ සමාජිකයන්ගේ උනත් උද්වේගයක් එනවා. ඒක ස්වයං ආමුදයක් වෙන්න පුළුවන්. නමුත් එහෙම පහරදීමක් ගැන පක්ෂෙන් තීන්දුවක් මේ හරියට අරගෙන ඒ කියන්නේ විජය සෞදරගේ නායකත්වයෙන් එහෙම පක්ෂ තීන්දුවක් කරන් තිබුණේ නැහැ. එතකොට අපි නිකමට මෙහෙම ගත්තොත් දැන් ඒ දවස්වල පක්ෂයට දුරකථන පහසුකම් නැහැ. වෙන කිසිදු මාධ්‍යයක් නැහැ. කවුරුන් හෝ බයිසිකලයක හරි බස් එකක හරි ගිහිල්ලා තමයි කෝච්චියේ හරි ගිහිල්ලා පණිවිඩය දෙන්න ඕන. එතකොට ඒකත් හරියට ඒ sannivedana සිද්ධ වුණේ නැති වුණොත් වෙනත් වැරදි අර්ථකථනයක් යන්න පුළුවන්. දැන් මේ 71 කැරැල්ල සිදුවෙන එක නැත්නම් මේ පහර දීම සිදුවෙන එක මොකක් හරි සිද්ධ වෙච්ච වැරදි sannivedanයක ප්‍රතිඵලයක්. ඒක ඇවිල්ලා මේක පහුගියදම් ආරංචින වැල්ලවයි පහරදීමක් කළයි කියලා. එතන වැල්ලවයි පහරදීම වෙලා තියෙන්නේ මේ මොකද අපිට කිව්වේ අප්‍රේල් 5 වෙනකොට අපිට කිව්වේ තුනතර පරිස්සම්ගෙන මේ රටේ තත්ත්වය බෑඩගයි කියලා. නමුත් පහරදීමක් ගැන ආරංචි උන්නේ. පස්සේ ආරංචි උනේ අප්‍රේල් 4 ගහලයි කියලා. ඒ උඩ තමයි අර පොලිසියෙන් බෑලා දරපුනේ මේ බරාලි පොලිසියගේ පාරේ බස්සලා තියුනේ අප්‍රේල් 4 වෙනිදා සිටිය වේච කොටගෙන. ඒකෙන් තමයි ලීක් උනේ. එතන කොළඹ මොකක් වෙද කියලා මම තේරුම් ගන්න බැරුණා නේද? මොකද කොළඹ ගෑල්වෙන්නේ කොළඹට ගහන නියෝගයක් ආවෙත් නැහැ. ඔව් ඒ කියන්නේ එහෙමනම් මේක හැමදෙනාගේම දැනුවත් භාවයෙන් තොරව යම්කිසි පිරිසකගේ උවමනාවට ওই තැන් වල පහර දීම් සිද්ධ වෙන්නේ නැති එහෙමද? මේක මේ සමහරක් ප්‍රදේශවල තිබුණු වර්ධනකාරී තත්ත්වය වැඩි වෙලා ඉඳලා නමුත් ඒකෝ ඒ පැත්තට යොමුනේ කියලා මම හිතන්නේ. මොකද මේ දැන් ගහන උදේ වදින ගහන උදේ අපිට කලතා තියනවානේ. මේක අන්තිමට යන්න තනක් ගැප්පක් තමයි මේගොල්ලෝ ඒ පහරයකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒවත් උනා මේ පැත්තෙන් මේ ලොකුවත්ල කණ්ඩායම කරපු මේකත් උන මාර්ජිමුට සිද්ධ වුණා. ඔව්. එතකොට මොනවාවත් අන්තිමේට ඔය 71 අවුරුද්දේදී රජයේ පොලිස් ස්ථානවලට පහර දීමෙන් පස්සේ පක්ෂයට ඇත්තටම ගත්තොත් ලොකු පසුබෑමක් ඒ වගේම කඩාවැටීමක් සහ පක්ෂයට විරුද්ධවාදීන් වැඩි වෙන විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ. ඒ අත්දැකීම දැන් ඔබ ඒ කිසිම පහර දීමකට සම්බන්ධ වුණෙත් නැහැ. හැබැයි ඔබ එළියේ ඉන්නේ නැති ඔබවත් අඩංගුවටපත් වෙන්න නැතුව ඇති මම හිතන විදිහට. ඒ අත්දැකීම ඔබ ගත්තේ කොහොමද? මේ දැන් අප්‍රේල් දැන් මේක උඩන් පස්සේ දැන් දැනගත්තා මේ පහර දීමක් කළයි කියලා. එතකොට අපි දැන් පුළාට බගාරින්න ඕන. බගාන් තමයි පස්සේ මම හිතුවත් එක්ක ගේ කීට ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා හිටියා. ගෙදරල් කවරි යනකොට තමයි මම අහු වෙන්නේ. ඒ කියන්නේ ඔබත් අත්අඩංගුවටපත් වෙනවා. ඔව් අත්අඩංගුවටපත් වෙනවා. කොහොමරි වව අරන් ගිහලා ඒගොල්ලෝ මේ එතකොට තිබුණු අර හිරබද තදබදේ උඩ එතකොට හිරගල් පිළිලා. දැන් අනිත් පළාත් වල හිරගල් පිළිලා කොළඹ පිළිලා. මොකද තාතියේ දැන් මාවත් වෙලා මාව දාතලාට මාව දැම්මා. එතකොට ඒගොල්ලෝ අධ්‍යාපන මේ හිර කඳුරු අදලා තියෙනවා විද්‍යෝදය විද්‍යාලංකාරී. එතකොට මේගොල්ලෝ මට ඉස්සෙල්ලා වරන් ගියා විද්‍යෝදය විශ්වවිද්‍යාලේ හිර කඳුරට. එදා. එතකොට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජයන්තපුර පෙතයි. ඒකෙන් දාලා එක දවසයි හිටියේ. ඊට පස්සේ ගණන් ගාව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය. කැලණි විශ්වවිද්‍යාලයට. ඔව් කැලණි ඒකේ දෙපැත්තේ අර තිබුණා මේ ශිෂ්‍යයන්ගේ ඇකොමොඩේෂන් එකක් තිබුණා. ඒක වටේට කටුකම්බි ගාලා තිබුණා. මේ අර ෆිල්ම් එකක් තිබුණේ ග්‍රේට් එස්කේප් කියලා. අද ඒ වගේ කටුකම්බි පේලි දෙකක් යන කඳුර වටේ මැද්දෙන් සමුදාව යනවා. වටේ සමුදාව ඉන්න තමයි සිරකොටි තිබ්බ මේ මුර කුඩු තිබුණා. අන්‍ය දෙකක් විතරක් වල රිසර්ච් අර එල්එම්ජේ මයි කළා බෙසින් ටොක්කේ මයි කළා
හමුදායෙන් තුන මුරකොටි උසට. එතකොට ඒක වට කරලා තමයි 6ක් 4ක් වගේ තිබුණා. එතකොට අපේ කණ්ඩ තිබුණා මේවයි මේ බිල්ඩින් වලට එක පැත්තකුයි අර පොල්ලි දෙපැත්ත තිබුණා. ඒ පැත්ත තව කැලලකුයි හදලා ඒක අරකට తాවකාලිකව ගොඩනැගිලි හදලා තිබුණා. ලෑලි වලිනුයි පොල්ලතු ගාලා මේ පැත්තේ තිබුණා බිල්ඩින්. බාවැන්නේ බිල්ඩින් පැත්තට. බිල්ඩින් පැත්තේ ඒක තමයි අපි ඉතින් අපි කාබර් වල දාලා අපි කාබර් එක ඉතින් 8 දෙනෙක් විතර වගේ. ඔව් දැන් ඇත්තටම ආපහු හිතුවොත් 1971 පොලිස් ස්ථාන වලට පහර දෙනකොට ඔබ කිසිම සම්බන්ධයක් නැහැ ඒවට. එතකොට ඇයි ඔබ අත්අඩංගුවට ගන්නේ? ඇයි වංග අර වෙලමැග අහුණානේ. අහුවෙච්ච නිසා. දැන් නම ගියා. එතකොට මේ අත්අඩංගුවට අර ගත්තට පස්සේ පොලිසියෙන් හරි නැත්නම් රජයේ ආරක්ෂක හමුදා වලින් හරි මේ අත්අඩංගුවට ගත්ත අයට හිරිහැර කළාද වද හිංසා දුන්නාද මේ කඳවුරු ඇතුලේ? හැබැයි වෙන පළාත් වලට තිබුණා අපිට ඒක සිද්ධ වුණේ නැහැ හැබැයි. ඔව් ඒ කියන්නේ අපි සිද්ධ වුණේ කියලා අපි අපිට කියන්න දෙයක් කොට අපි දන්නේ නැහැ. අනිත් එක අපි එතරම් මේ අනිත් ඒවාට සම්බන්ධ වෙලා තිබුණ නැති ඉන්න අපි ගත්තේලා අපිට මේ ප්‍රශ්නේ ආවේ නැවද්දට මොකද කියලා. හැබැයි අනිත් අංගවල එහෙම නෑ. අනිත් අංගවල දැන් තුගා පොලිස් ස්ථානවලම පහර දී බරා දැමි ගොඩක් සිද්ධ වුණා. ඔව් එතකොට කොච්චර කාලයක් ඔය කියන කඳවුර ඇතුලේ හිටියද? මම හරියට අවුරුද්දක් හිටියා. ඒ අවුරුද්ද ඇතුළත මොනවද වුනේ? අධ්‍යාපන වැඩ කටයුතු වලට උදව් වුණාද? ඔව් යනකොට මුල් කාලේ බෑ. පස්සේ මුල් කාලේ කාබර් වල දාලා ඉර කරලා හිටියේ. ඉතින් අර ඒගොල්ලන්ට කීකරු වතු වගේ හිටියේ අර අපිට යටින් තමයි දැන් අපිට අර එහා පැත්තට යන්න සහනක්. ඒ කියන්නේ ඒ පැත්තට කියන්නේ පොල්ලත්ත කියලා. පොල්ලත්ත එක සම්බන්ධ කරගත්තත් තහඩක්. අසරල් තමයි මේ පැත්ත බලන්න තහඩක්. අපි එළියට දැම්මම අපිට මේ පැත්ත පේනවා විතරයි. යන්න විදියක් නැහැ. කොහොමද අපේ කට්ටිය සම්බන්ධයෙන් තිබ්බේ ඔය අස්සරිය මුඩාම දොස්තරගේ පොඩි ස්පෙෂාලියක් තිබුණානේ. ඒක ඔය පැපොල්ලේ වැදුනාම මේ කට්ටිය දාලා උඩම කෑල්ලකට පල්ලෙහා. මේ පැත්තේ පැපොල් හදනවා මේ පැත්තේ පැපොල් කට්ටියක් චලෝ ඒකට. ඒකට තමයි සමහර ඕනට පැපොල් හදාගත්තා. දැන් මට උනා නිකම් ඔටෝමැටික් මට නිකම් පැපොල් ආවා. ඔව්. ඊට පස්සේ තමයි අරගොල්ලෝ සම්බන්ධකම් ඇතුලේ අන්න එහෙමයි. ඒක තමයි කොහොමද ඒ කට්ටිය කවුද ඒ කොහේ කට්ටියද කියලා අතට ගත්තේ අර උඩේ තමයි. ඒ විදිහට තමයි එකපාරක් ඔය මේ මොකද ඒ කෑම බීම එකක් ගත්තාම අර පරණ හිරකාරයන් දෙන කෑම ඊටත් වැඩි අන්තයි මේ කෑම. ඒකද උදේ පහක් කාලක් කපලා දෙනවා ඊට පස්සේ උකට පරිප්පු නැත්තේ දැන් කහ පාට හොද්දක් විතරයි. ප්ලේට් එකක් දෙනවා ප්ලේට් එකට සීඩ් එකක් සීඩ් වල ලුණු තියෙන්නේ. ඉතින් දාල්ටත් ඒක දාල්ටත් අර පොඩි කෝප් එකකින් බත්යක් එහෙම කපලා දාලා තව එකට වගේ ඔය එළෝදි මික්ස් ආලුවක් හරියට බාලුවක් හරි බාලුව ඩබු විතරයි. දාලෝක දෙනවා. හැබැයි තමයි අපි තීන්දුව කරේ මේක හරියන්නේ නැහැ මොකක් හරි කරන්න ඕනේ කියලා. ඒ උඩ තමයි අපි පොල්වත්තත් එක්ක අර සම්පදන් ගොඩනගලා අපි කිව්වා මේම අපි එක රාත්‍රියේ ලෑස්ති වුණා මේකට වහ විරෝධයක් පාන්න. ඒකට අපි ලයිට් වලින් අරගොල්ලන්ට ඒට වේදන් සංජාන දෙන්න විදිහට හදාගෙන එන්නකොට එක රාත්‍රියකදී කිව්වා මේමයි අපි කියලා උඩ තිබුණා ලොකු බුරුද වේචයක් තියෙනවා ඒ බරයි එක. බර කට්ටක් කතා කරලා එන්නට කියලා අපි එකක් කියලා අර මුට්ටු උස්සලා අපි දැම්මාර උඩින් පල්ලෙහාට. ඒ සද්දයට ඒ විශාල සද්දයක් නිකුත් වුණා එකෙන්. ඒකෙන් ගහලා ගාඩලා දිව්වා. දිවනකොට අර පොල්ලත් කට්ටිය මොකද කරන්නේ අර ගාඩලාට ගැහුවා. ඒකලට එන්න උනා එළියට. ඒකල අරවත් එක්ක එළියට ඇවිල්ලා ගාඩලාට දානවා ගාඩලා කොහමරි මේ වර්ගේට් කරගෙන දිව්වා. අපි බැස්ස පල්ලෙහාට එකේ. එලා අනිත් ගාඩලා කීප දෙනෙක් අල්ලගත්තා අනිත් ඔක්කො පැනලා ගියා. ගියා පස්සේ එළියට වහමුදා මොකද කරේ අර උන්ට ආරක්ෂාවක් දුන්නේ නැහැ. කාටද ගාඩ්ලාට? ගාඩ්ලාට. අමුදානුත් බයි තන්නේ උනානි පාර්ජිවක් කළා තියෙනවා. පස්සේ ඒගොල්ලෝ කොහමරි එළියටම ගිහිල්ලා. අමුදායි ඉඳ දුන්නේ බන්දර ගන්න ගෙල්දරේට ඇතුළට එන්න.
එලොක තෙල්ලොක් දාලා හමුදාන් ඒ කියන්නේ ඒකේ තේරුම හමුදාවෙන් යම් කිසි සපෝට් එකක් මේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ හැඳවුම් කරුවන්ට තිබුණා කියන එකද? මම හිතන්නේ අපිට පොඩි මොකක්ද දන්නවද? අපිට සහයෝගයක් දුන්නා කියන සමහරක් ඔය සමහරු ඔය පැනලා ගියා. ඔය කටුකම්බි අතරින් සමහරු කඩාගෙන ගියා රෑම ගිහින් තිබුණා. වෙඩි සන්ධ්‍යාවක වුණා කවුරු දැරලා නුන්නේ. ඒගොල්ලෝ කියපු දේ පැනලා ගිහලා තිබුණා. ඊට පස්සේ ඔහම දෙතුන් දෙනා ගිහී හිටියා. තුන් දෙනා කරගෙන නමුත් මට මතකයි අපි එක ඔය මේ කටුකම්බි අතරින් ඉතින් ගස් කොල්ල ගෑවිලා අතර නෙමෙයි කොහොමරි කට්ටිය පැනලා ගිහිල්ලා. පිට කරලා මම අවුරුද්දකට පස්සේ මම නිදාස් වෙනවා. නෑ ඔබට අවස්ථාවක් හම්බුනේ නැද්ද පැනලා යන්න? නෑ හම්බුන්නේ නෑ. හම්බෙලා කියන මම යන්න අවස්ථාවක් තිබුණේ මොකද මම දන්නා මං ගන්න උකුත් එළදෙනවීමක් නෑ කියලා. නමුත් අවස්ථාවක් තිබුණා යවෙන්න තිබ්බා. ඒ කියන්නේ නිකන් යන්න බුලන්න ඩොගෙන් ඉන්නේ. නමුත් මම යන්න අවස්ථාවක් තිබුණේ කොහොම හරි කොහොමම එළියට ඇවිල්ලා මාස්ටර් කිතරවට අපිට එක්කෙනෙක් හම්බෙන්නේ බලනකොට ඒක තමයි කිව්වේ මේගොල්ලෝ උමගයක් හරලා තියෙනවා මේ ඉල කඳුරේ අර ග්‍රේට් එස්කේප් කියලා ෆිල්ම් එකක් තියෙන්නේ. අන්න ඒ හා සමානව මේගොල්ලෝ උමගයක් හරලා තියෙනවා. හැබැයි මොකද අන්න කට්ටිය හරලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ මට කිව්වේ නෑ. කිව්වේ නෑ අන්තිමව ඒ වෙද්දම දන්නේ නැහැ. කොහොමරි උමගයක් හරලා තියෙනවා මේ එතන තමයි පරණ ලිම්බෝ එකක්. පරණ උයොබ්බු එකක්. එතනින් තමයි මේගොල්ලෝ පටන් ගන්න තියෙන්නේ. එතන තමයි පටන් යාර 200ක් හරි එහෙම ගානක් මේගොල්ලෝ හරලා තියෙනවා. හරලා ඊට පස්සේ ඒකෙන් පිට වෙලා ගිහින් තියනවාද? ඔව් ඒකේ 60 ගානක් පැනලා ගියා. ඒ කියන්නේ ඔය කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු කට්ටිය විද්‍යාලංකාරේ. ඔව් විද්‍යාල ඒක තමයි ජනතාව තුන ඉතිහාසය සම්බන්ධයෙන් දේශපාලන චිර කරුවන් ඔබගෙන් පැනලා ගියයි කියලා. උමගින් ඒ කියන්නේ පළවෙනි වතාවට ලංකාවේ දේශපාලන හිරකරුවන් උමගකින් පැනලා යන්නේ ඔය 71 කැරැල්ලෙන් පස්සේ අත්අඩංගුවට අරන් කැලණිය විශ්වවිද්‍යාලේ රඳවල තිබ්බ අය. හරි. එතකොට ඔබ නිදහස් වෙනවා අවුරුද්දකට පස්සේ. ඔව් නෑ ඉතින්ම නිදහස් ලැබෙයි. අපි කරුණ ඔය ඔබගේ ඉස්සෙල්ලම නිදහස්ලා ඉවරයි. කොට එදී තමයි ආරංචි දෙව කට්ටියක් ආවා කියලා. කට්ටියක් ආවා කියලා. හරි. එතකොට දැන් දැන් ඔය 1969 ඒ මොකවත්ම දන්නේ නැතුව අර අපි හමුවෙමු කියලා කියපු අර මහත්තයාගේ වචනෙට ඒක කැමති වෙලා අන්තිමේට ව්‍යාපාර සම්බන්ධලා 71 අප්‍රේල් වෙනකොට ඔබව දෙවරක් සිරගත වෙනවා. එකවරක් අර මේ අධ්‍යාපන කඳවුරට ගිහිල්ලා අනිත් අවස්ථාව මේ කියන ප්‍රහාරයෙන් පස්සේ. එතකොට දැන් හිතුනේ නැද්ද කොයි මොහොතකවත් දැන් ඉතින් මේක හරි කරදර වැඩක්. ඒ නිසා මේක අතහැරලා එක්ක රස්සාවක් කරලා ජීවිතේ වෙනස් වෙන්න ඕන කියලා හිතුවේ නැද්ද? දැන් මේක තමයි හරි. හරියට මේක තමයි කියලා තේරුණා මට. මේ ආයුත්තේ මේ මාර්ගයමයි කියන එක තේරුණා. තව මට එක පොඩි ප්‍රශ්නයක් අහන්න ඕන. අර මේ දැන් ඔය නේවාසික අවුරුද්දක් විතර ඉන්නකොට අර පාන් කාලයි බත් හුණ්ඩුවයි ඒ වගේ දුන්නේ එක බත් කප් එකයි. දැන් ඇත්තම ගත්තොත් ඔය කාලේ ලංකාවේ අපි අහලා තියෙන විදිහට 1971 කියන්නේ ලංකාවේ හිටපු අපේ සාමාන්‍ය ජනතාවටත් කන්න තිබුණේ නැහැ, බීම තිබුණේ නැහැ, අඳින්න තිබුණේ නැහැ කියන කතාව නෙන්නේ. ඔය තරුණ ගෑනු ළමයි ඊටාම කොට මිනිගවුමාවේ ඔය කාලේ කියලා කියනවා රෙදි නෑ කියලා. ඒ කියන්නේ ධනවත් පැලැන්ති විතරක් කෑම බීම තිබුණා. රටේ සාමාන්‍ය පොදු ජනතාවට කෑමත් හිගයි හැමදේම අධ්‍යාපනය රස්සා නැහැ මේ වගේ තිබ්බා කියලා. කියන්නේ ඒ ගැන මොකද තියෙන මතකය? මේක අඟහරුවාදයි සිකුරාදයි බත් කන්න තහනම් කරා. ඒ කියන්නේ සෑම මොකද ලංකාවේ ආවනේ හාල් පෝලිං තෙල් පෝලිං වගේ හාල් පෝලිං සීනි පෝලිං බත් මේ දැන් ඔය කියන කාලේ දැන් ඔබ අවුරුදු 2ක් ඇතුළත අවස්ථා දෙකකදී බන්ධනාගාරගත වෙලා ඉන්නවනේ. දැන් ඔය කිව්වා කෑම දෙනකොට පාන් කාලක් දෙනවා. එහෙම නැත්නම් බත් කෝප්පයක් දුන්නේ මොන හරි හොදි ටිකක් උඩින් දාලා කියලා. එතකොට ඊටාම ඒ කියන්නේ ඊටාම අර මේ පෝෂණයක් නැති අර ඊටාම බඩ පිරෙන්නවත් කෑම නොලැබිච්ච කාලයක් තමයි ඒක වෙන්නේ. ඔක සමාජයේ විදියට බැලුවොත් ඔය 1971 සහ 70 සිරිමාවු බණ්ඩාරනායක ආණ්ඩු කරන කාලේ රටේ මිනිස්සුන්ටත් කෑම තිබුණේ නැහැ. අඳින්න
රෙදි තිබුණේ නෑ, රැකියා තිබුණේ නෑ, ලෙඩට බෙහෙත් තිබුණේ නෑ. මෙහෙම කියලා ලොකු ඉතිහාසයක් තියෙනවා නේද? ඒ ගැන ඒවා මොකද හිතන්නේ? ඒවා ඇත්තටම ඒවා ඇති වෙන්නේ 1970 75 71 කාලෙම ඇති වෙනවා. හ්ම්. 71 72 73 74 ඒ කාලවල ඒ ප්‍රශ්නේ තිබුණේ හ්ම්. නෑ. කොහොමද දැන් ආණ්ඩුවේ අවුරුදු 5 ගෙවනකොට තමයි ඔය සිද්ධියෙන් ඇති වෙන්නේ. ආ. දැන් 70 තිබුණේ නෑ, 71 නෑ, 72 නෑ, 76 තමයි ඔය හාල් පොළු නියපොළු එන්නේ. හ්ම්. ඒක මම හිතන්නේ ආණ්ඩුවෙන් කරන කුමන්ත්‍රණයක තමයි මම නම් දැන් හිතන්නේ. හ්ම්. මේ කාලෙත් ඔක වුණානේ. එකපාරට කෑම එකපාරට හිඟ වෙන්නේ ඒ ආණ්ඩුව කරන කුමන්ත්‍රණ කියලා මම නම් හිතන්නේ දැන්. ඔව්. නමුත් ඒ කාලේ ඒක තිබුණේ නෑ. එහෙම තිබුණා තමයි අපිට අර වගේ සැලකුවේ. ඊට පස්සේ අපි අතට ගත්තා. පස්සේ අපි ඊට පස්සේ හමුදායෙන් ඇවිල්ලා කිව්වා තනිකර අපිට පාලනය බලන්න අපිට කිව්වා ඒ කෑම ඔක්කොම අපේ නියාමයෙන් තමයි අපි කෑම ගෙන්නන්නේ. ආල් පොල් අරාමි ඔක්කොම ගමාලු මේ මස් අරාමි ඔක්කොම ගෙන්නන්නේ අපේ කට්ටියගේ නියාමයෙන්. තමයි චෙක් කරලා බලලා ගන්නෙ. අල්ල ඊට පස්සේ අපි වෙනම මේ කුස්සිය වලට වෙනම කණ්ඩායම් හදලා ලුණු සුද්ධ කරන්න වෙනවා, අල සුද්ධ කරන්න වෙනවා. කළා විශාල විශ්වවිද්‍යාලය අපි අරන් ගියා. දැන් කඳුරම අපේනේ. ඔව්. ඒකට මට මතකයි ඉස්සෙල්ලාම ඒ හමුදායේ මේජර් කෙනෙක් හිටියා. ඒ කියන්නේ කඳවුරම අපේ කියන්නේ අර මේ බන්ධනාගාර නිලධාරීන් පැනලා ගියාට පස්සේද? ඔව් බන්ධනාගාර පස්සේ දැන් අපිට පාලනය දුන්නා. බන්ධනාගාර නිලධාරීන් ආපහු ආවේ නැද්ද? නෑ ආපහු කඳුරට ආවේ නෑ. ඒගොල්ලන්ගෙන් තහනම් කොමාරි අපි ඇතුලේ පාලනය කරන හමුදායෙන් තමයි පාලනය බලන්නේ. හිටියා මේජර් රත්නායක කියලා වාස්තෙක් හිටියා. එයා තමයි ඇවිල්ලා ඉස්සෙල්ලාම අපි බත් කෑම මේසෙ හදලා එයා තමයි ඉස්සෙල්ලාම ඒක විවෘත කරේ. ඒ කෑම ලොකු මේසයක අපි රතු පාටින් හදලා බත් දැයකච්චිය මිටිය හැදුවා. හදලා එයා ඒකෙන් තමයි ඉස්සෙල්ලාම බත් යන්තක් කරේ විවෘත කරේ. එයා කැමති වුණාද ඒකට? ඔව්. එයාගේ අපිට චයන හමුදාගේ චයන හිතවත්කමක් තිබුණා. ඒ කියන්නේ අපිට හිතවත්කමක් කියන්නේ දැන් පොපොලජිච්ච අපි හිටියන සමාජ සහෝදරවරු. ඔව්. ඒගොල්ලන්ට තැඹිලි දෙන්න ඕන, කොහොඹකොල්ල දෙන්න ඕන. වෙනම ඒවා දුන්නේ නැහැ. දැන් මේක හමුදායම කතා කරන්නේ අපේ කණ්ඩායමක් අරන් යනවා අහලපාල වතවල වලට කියලා ඔය තැඹිලි කුරුම්බා කොහොඹකොල්ල අර මේ ඔක්කොම ගිහලා අරන් යන අපේ කණ්ඩායමත් අරන් යනවා. ඒ කියන්නේ මානුෂීය විදියට බන්ධනාගාර රැඳවියන්ට සලකන්න ආමියකට පුළුවන්කම තිබුණා. එහෙමද? ඔව් ආමියකට පුළුවන්කම තිබුණා. ආමියක කියනවා නෙට් එකක් තිබුණේ නැහැ. ආමියක ඇමතුමනේ අතට යන අපේ කට්ටියත් ඇතුළේ එල්ලේට ගිහලා එනවා. ඔය අපුඩාත් එක්ක ගිහලා බඩු මුට්ටු අරන් එනවා. හරි. ඔව්. එතකොට ඊට පස්සේ අවුරුද්දකට පස්සේ ඔබ නිදහස් වෙලා ගෙදර එනවා. ඔබ කිව් පරිදි ඔබ නැවත හිතන්නේ නැහැ කවදාවත් වෙනත් රැකියාවක් කරන්න හෝ ඔබට උවමනා වෙන්නෙම මේ දේශපාලන ගමන ඉදිරියට අරගෙන යන්න. ඉතින් මෙතනින් පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක අපි හිතනවා අපි ඉදිරි වැඩසටහන් වලදී කතා කරන එක සුදුසුයි කියලා. ඉතින් අපි අද දිනේදී කතා කළේ ඔය 1971න් පස්සේ රට තුළ ඇති වන උද්ගත වන තත්ත්වය සහ ඉන්පසුව මන්ත්‍රී පුංචි හේවා මහතාත් බන්ධනාගාරගත වීම සහ මුලින්ම විද්‍යෝදය පිරිවෙනේ ඔවුන්ව සිරගත කොට තබනවා. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලය ඉස්සර විද්‍යාලංකාර පිරිවෙන සිරගත කොට ඉඳලා අවුරුද්දකට පස්සේ හැබැයි තවමත් ඒ කියන්නේ ඊටාම කෙටි කාලයක් තුළ දෙවතාවක් සිරගත වුණත් ඔහු තමන්ගේ අදහස වෙනස් කරන්නේ තමා කැමති තමා පිළිගත්ත ඒ දේශපාලන ක්‍රියාපිළිවෙත තුලම ඉන්න ඕන කියන තැනට මන්ත්‍රී පුංචිව මහතා අදිස්ථාන කරගන්නවා. ඉතින් එතෙන්ට එනකන් අපි අද කතා කරේ අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේදී මේ අවසාන වතාවට නිදහස් වෙලා ඇවිල්ලා ඊට පස්සේ කොහොමද දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ ඔහු හැසිරෙන්නේ මොනවද කලේ කියන ඒවා පිළිබඳව. ඉතින් අද අපි මන්ත්‍රී පුංචිව මහතාට ඉතාම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඔබේ මතක ආවර්ජනය කරමින් මේවා නොදන්න අපේ රටේ බොහෝ දෙනෙකුට ඒවා දැනගන්නට සැලැස්වීම පිළිබඳව. ඉතින් ඔබට ඊටාම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ඊටාම නිදුක් නිරෝගී ජීවිතයකට සුභාශිංසනය කරමින් අපි ඔබට සම්බන්ධ වෙනවා. ආයුබෝවන්.
එහෙමනම් ඉතින් බොහොමත්ම ස්තුතියි. අද අපි මතක අවදි කළේ මන්ත්‍රී පුංචි හේවා මහතා සමග. ඔහු 1969 දී ජනතා විමුක්ති පෙරමුණට නමක්වත් නොතිබිච්ච කාලේ ඒට සම්බන්ධ වෙලා ඊට පසු කාලීනව දීර්ඝ කාලීන වශයෙන් පක්ෂී සමාජිකයෙක් ලෙස තමන්ගේ ජීවිතය ඒ වෙනුවෙන් දේශපාලන ජීවිතය කැප කළ කෙනෙක්. ඉතින් අද ඔහු තමයි අපිත් එක්ක ඔහුගේ මතක බෙදාගත්තේ. අපි එතුමාගේ බොහෝ දේවල් කරුණු කතා කරන්නට ඉදිරියේදීත් ඔබ හමු වෙන්නට එනවා තවත් මතක වැඩසටහනකින් තේම්ස් ගඟ ළඟ හිඳිමින්. ඉතින් එහෙමනම් ඔබටත් පුළුවන් තේම්ස් ගඟ ළඟ හිඳිමින් මතක අවදි කරන්නට. ඔබ ලෝකයේ කොතැනක හිටියත් ඔබටත් තියෙනවා නම් ඔබගේ විවිධ වූ කාරණා වෙන්නට පුළුවන් මතක අවදි කරන්නට. ඔබ හිතනවා නම් ඒවා අපේ සමාජයේ දැනගත යුතුයි, ඒවා සමාජය දැනුවත් කරන්නට පෝෂණය කරන්නට උපකාරී වෙයි කියලා අපි ආමන්ත්‍රණය කරන්න. අපේ දුරකථන අංකය සහ අපේ ඊමේල් ඇඩ්‍රස් එක අපි ඔබට පළ කරනවා මෙහි. එහෙමනම් ඉතින් බොහොම ස්තුතියි අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක ඉඳගෙන අපිට ඔබේ වටිනා ප්‍රතිචාර දක්වනවට. අපි ඉතින් අදට ඔබෙන් සමු අරගෙන යනවා. අපි එනවා නැවතත් දවසක ඔබ හමුවන්නට තේම්ස් ගඟ ළඟදී මතකත් අරගෙන ගිහිල්ලා එන්නම්. ඔබට ඊටාම සුබ